Adjectives. What is an adjective? An adjective is a word that we use to describe a quality of a noun or pronoun. pronoun එක හරි එහෙම නැත්නම් noun එක හරි quality එක වෙනස් කරන වචනය තමයි වචනයකට අපි කියනවා adjective එකක් කියලා. නාම විශේෂණයක්. නාම විශේෂණයක්. නාම පදයට ඉදිරියට අපි යොදනවා. right. බලන්න මේ example එක. The class monitress is a beautiful girl. What is the adjective? Beautiful. නාම පදයට කලින් තියෙනවා එතන beautiful adjective එක. එතන පහලින් ආයෙමත් කියන the class monitress is beautiful. එතනදිත් වෙලා තියෙන්නේ නාම පදයක් නැති වුණත් අපිට පුළුවන් be verb එකෙන් පිටිපස්සට දාලා තිනවා beautiful කියන adjective එක. ක්‍රම දෙකේම meaning එක එකයි. එක විදිහටම තමයි ලියවිලා තියෙන්නේ. බලන්න the class monitress is a beautiful girl. The class monitress is beautiful. Right. Here are some adjectives which we use in day to day use. right. ඔයගලන්ට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් අකුරු තුන ඉවර වෙන අන්තිම වචනේ ඉවර වෙන අකුරු තුන ඒකෙන් අඳුර ගන්න පුළුවන් adjective එකක් කියලා. full කියන එක. full කියලා අගට තියෙනවා beautiful, useful. හරිද? OU වලින් famous, dangerous. මේවා adjectives. එතකොට එහෙම මතක තියාගන්න අඳුර ගන්න පුළුවන් අපිට adjectives මොනවද කියලා. valuable, valuable, පැහැදිලිනේ, political, active, TIVE, SIVE, expensive, tick, TIC, aesthetic, right, personal, right. මේ විදිහට අග ඉවර වෙන්නේ මෙන්න මේ අකුරු තුනේ හතරෙන්. හරිද? එතකොට අපිට මේ අකුරු වලින් ඉවර වෙලා තියෙනවා නම් ඒව adjectives කියලා දැනගන්න පුළුවන්. නාමක පදයකට කලින් අපිට යොදා ගන්න පුළුවන්. හරිද? right. present participles as adjectives. මොනවද present participle කියලා කියන්නේ? base form එකට අපි එකතු කරනවා, base form එකට එකතු කරනවා ing. ඒකට තමයි අපි කිව්වේ present participle කියලා. එහෙනම් wash කියන base form එකට අපි එකතු කරා ing, washing. එහෙනම් powder කියන noun එකට කලින් යෙදිලා තියෙනවා මේක adjective එකක් විදිහට washing powder, රෙදි සෝදන කුඩු. right. burning problems. දැවෙනවා කියන අදහස. burning ing උනම present participle උනා. problems කියන්නේ noun එකක්. මේක ඇවිල්ලා noun එක, මේක ඇවිල්ලා present participle. ඒක එතකොට present participle එක adjective එකක් විදිහට තමයි අපි අරගෙන තියෙන්නේ. ඊළඟට past participle as adjectives. ඔයගොල්ලන් දන්නවා verb එක main verb එක base form එක past tense past participle කියලා forms තියෙන වලට හැරෙනවා. එහෙනම් import කියන එකේ past participle එක තමයි imported garments. garments කියන noun එකට කලින් past participle එකේ ඉදලා තිනවා. fallen past participle එක. fallen branches කියන්නේ noun එක මෙතෙන්දි. මේක noun එක fallen past participle එක. right. fallen branches. මේක එතකොට අපිට තේරෙනවා මේක adjective එකක් විදිහට යෙදිලා තියෙන්නේ. nouns as adjectives. adjective එකක නාම පදයකට කලින් තවත් නාම පදයක් ලියවිලා ඒක adjective එකක් වෙනවා. බලන්න town hall කියන්නේ නාම පදයක්. මේ නාම පදයට කලින් තවත් නාම පදයකින් යෙදිලා තියෙනවා town hall කියලා. එහෙනම් මේ town කියන එක වෙතෙන්දී adjective එකක්. හරිද? shop කියන්නේ ඒත් noun එකක්. book shop වෙනකොට මේක ඇවිල්ලා adjective එකක්. පැහැදිලිද කියන දේ? ඒ කියන්නේ නාම පදයකින්ම තවත් නාම විශේෂණයක් වෙලා තියෙනවා නාම පදයක්. හරිද? right. next one, kinds of adjectives. බලන්න මේ මොනවද adjectives වර්ග තියෙනවා? adjectives of quality එක. Kamala is a beautiful girl. පැහැදිලිද? කොයි වගේ girl කෙනෙක්ද එයා? beautiful. නාම පදයට කලින් beautiful. එහෙනම් ඒක quality. number 2, adjectives of quantity. give me some water. කොච්චර ප්‍රමාණයක්ද? ටිකක් දෙන්න වතුර. quantity එක. adjectives of numbers. I paid 10 rupees. මෙතෙන්දී 10 කියන වචනේ number එකක්. කොච්චරක්ද? රුපියල් 10ක්. right. distributive adjectives. each of you must pay 10 rupees. every man every හැම කෙනෙක්ම කියන අදහස. every man should protect the environment. බලන්න adjectives යොදලා තියෙන විදිය. right. next one, demonstrative adjectives. this pen is yours. මේ පෑන this pen කියන්නේ නාම පදයක්. මේ නාම පදයට කලින් තියෙනවා this pen is yours. interrogative adjectives. what color කියන නාම පදයට කලින් what කියන
ඇජෙක්ටිව් එක WH question එකේ දීලා තියෙනවා. ඒක ඇජෙක්ටිව් එකක් විදිහට තමයි අපි ගන්න. ඇයි හේතුව කලර් කියන්නේ noun එකක් නිසා. හරි. comparison of adjectives. බලන්න මේ compare කරන විදිය adjective එකක්. Sena is a tall boy. ඔන්න බලන්න පළවෙනි වාක්‍ය. Sena is a tall boy. නාමපදයේ boy. boyට කලින් තියෙනවා එහෙනම් tall කියන වචනය. ඒක ඇවිල්ලා positive sentence එක. Sarath is taller than Sena. ER එක තුල තියෙන tall කියන වචනෙට than එකකුත් එක්ක. Sarath is taller than Sena. බලන්න compare කරනවනේ නේද? Sarath තමයි උස Senට වඩා කියන එක. වඩා උසයි කියන අදහස. Piyal is the tallest boy. Piyal තමයි උසම ළමයා. Superlative. මේ superlative එක. මේක ඇවිල්ලා positive, මේක comparative, මේක ඇවිල්ලා superlative. right? Superlative එක Piyal තමයි උසම එක්කෙනා. හරිද? එහෙනම් ඒක තමයි පන්තියේ ඉන්න උසම කෙනා එයා. එහෙනම් tallest superlative වෙනවා. superlative වෙනකොට ඊට ඉදිරියට අපි යොදන්න ඕන the කියන වචනය. comparative වෙනකොට taller එකත් එක්ක අපි දානවා than කියන වචනය. පැහැදිලිද? right. ඊළඟට බලන්න by adding er and est. lawn එක කොහොමද හැදෙන්නේ? compare කරනකොට longer කියලා හැදෙනවා. I'm a superlative වෙනකොට longest. short shorter වෙනවා shortest. est එකතු වෙනවා. පැහැදිලිනේ? හරි. එහෙම තමයි er and est එකතු වෙන්නේ by adding r and st. ඇයි මේ r කියන්නේ? ඔයගලන්ට පේනවා මෙතන e අකුරෙන් ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් කොහොමද අපි කරන්නේ? po කියන එකට නේද? එතින්දී අපි මොකද්ද වෙන්නේ? e එක තියෙනවා එහෙනම් r විතරයි. හරිද? I'm a PURE තියෙනවා ST විතරයි. right? brave කියන වචනේ බලන්න. BRAVE තියෙනවා එහෙනම් R විතරයි. BRAVEST. ඔන්න එහෙම තමයි හැදෙන්නේ. right? superlative වෙනකොට EST එකතු වෙන්න ඕන. by doubling the final consonant. බලන්න මේ ඔයගලන්ට පේනවා අන්තිම වචනේ ඩබල් වෙනවා. වවල් එකක් තියෙනවා මෙතන ඊට ඉදිරියෙන්. බලන්න එතකොට කොහොමද වෙන්නේ? hot double t er වෙනවා. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? est එකතු වෙනවා. right? big කියන එකෙත් එහෙමයි double g වෙනවා er එකතු වෙනවා. right? est එකතු වෙනවා. on. පැහැදිලිද කියන්නේ? right. by changing y into I and adding er and est. එතකොට y වලින් ඉවර වෙලා තියෙන ඔයගලන්ට පේනවා. එතෙන්දි මොකද්ද කරන්නේ? y වලට එකතු කරන්නලු I. එකතු කළා er එකතු කරන්නලු. පැහැදිලිද? superlative වෙනකොට y වෙනුවට I එකතු කරලා est එකතු කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි compare කරනකොට කොහොමද ලියන්නේ? superlative වෙනකොට කොහොමද ලියන්නේ කියන නීති ටික තමයි කියලා දුන්නේ. එතකොට මේ compare කරනකොට හැමතිස්සෙම අපි මේ er එකතු වෙනවත් එක්කම ඒවට එකතු වෙන්න ඕන than කියන වචනේ පිටිපස්සට. est එකතු වෙලා තියෙන superlative ඒවායිදී ඉදිරියට එකතු වෙන්න ඕන the කියන වචනේ. right? by adding more and most. තවත් වචන තියෙන පුතේ ඒවා er est එකතු වෙන්නේ නැහැ. ඒවා compare කරනකොට more important. කොහොමද ලියවෙන්නේ? more important. than එක එන්න ඕන මෙතෙන්ට. superlative වෙනකොට කොහොමද එන්නේ? the most වෙන්න ඕන. the එක එන්න ඕන important. දැන් තේරුණාද මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා? comparative වෙනකොට important එක more important than එක එනවා මෙතෙන්ට. superlative වෙනකොට the most කියන වචනෙට කලින් the යදන්න ඕන. difficult ඒත් එහෙමයි more difficult than එන්න ඕන. මං කෙටියෙන් ලියන්නේ than. superlative වෙනකොට the most difficult. right? ඔන්න ඔහොම තමයි යෙදෙන්නේ. more and more යදන වාක්‍ය. වැඩි නැහැ. එහෙම වචන වැඩි නැහැ. ඒ වචන ටික අපි මතක තියාගත්තම පහසුයි. අපි භාවිතයේදී මේ වචන හම්බ වෙනවා. අලුතින් මේ මතක තියාගන්න විශේෂයෙන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි භාවිතා කරනකොට මේවා නිතරම මුණ ගැහෙනවා. right? ඊළඟට irregular comparisons. මොනවද මේ irregular කියලා කිව්වේ? අර er est එකතු වෙන එහෙම එකක් නෑ. මේවා මේ අක්‍රමවත් විදියට යන්නේ. නේද? ඔන්න බලන්නකෝ good කියන එක good කියන්නේ හොඳයි කියන එක. ඒක compare කරනකොට better වෙනම වචනයක් නේ. superlative වෙනකොට best.
එහෙනම් අපි එතෙන්ද වෙන්නේ මෙතෙන්ට එන්න ඕන බලන්න මෙතෙන්ට එන්න ඕන දැන් එක එන්න ඕන ඒ වගේම බෙස්ට් කියන එකට ඉදිරියට අපි දානවා ද. එහෙම. හරිද? good, better, best. bad, worse, worst. worse, worst. little, less, least. එහෙනම් මේකට ඉදිරියට දාන්න ඕනේ අපි the least කියලා. මේකට පිටිපස්සට දාන්න ඕන than කියන වචනේ. පැහැදිලිද කියන දේ? right. එහෙනම් ඒවා irregular comparisons කියලා කියනවා. හරිද? ඒ කියන්නේ අර විදිහේ ක්‍රමවත් බවක් නැහැ. වෙනස්ම වචන තියෙන්නේ. දැන් අපි වෙන වචන වලට කොහොමද කරේ? ඒ වචනෙටමනේ dry නම් big නම් ඒ වචනෙමනේ අපි යොදාගත්තේ EREST එකතු කළා. එහෙම නෑ මෙතන. මෙතන මොකද කරන්නේ? වෙනම වචන තුනක් තමයි තියෙන්නේ. ඒ වචන තුනට අපි compare කරනකොට than යොදනවා. superlative කරනකොට ඉදිරියට the යොදනවා. හරිනේ? right. thank you.